හායි කොහොමද? ඉතින් මේ දවස්වල YouTube එකේ, TikTok එකේ, Facebook එකේ කොහෙ බැලුවත් තියෙන්නේ තෙමු පාර්සල් අන්බොක්සින් කරන වීඩියෝ. ඉතින් මමත් අරගෙන ආවා මගේ පළවෙනි තෙමු ඕඩර් එකේ මොනවද තියෙන්නේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. අන්බොක්සින් කරන වීඩියෝ එකක් නම් නෙමෙයි. මොකද දැනටමත් මම අන්බොක්ස් කරලා තියෙන්නේ. ඇයි ඉතින් දවස් ගාණක් පාර්සල් එක දාලා ආවට පස්සේ ඉස්සන් ඉන්න බෑනේ. මම ඉතින් බැලුවා මොනවද තියෙන්නේ කියලා. ඉතින් මට හිතෙනවා ඔයාලත් එක්ක බෙදා ගන්න මම ඕඩර් කරේ මොනවද? ඒ වගේම තෙමු එකේ බඩු ක්වොලිටිද ප්‍රයිස් කොහොමද කියලා. ඉතින් අපි බලමු මම මොනවද ඕඩර් කරේ කියලා. මම ඕඩර් එක එකට දැම්මට මට හම්බුනේ පාර්සල් දෙකකට පොඩි එකයි ලොකු එකයි. මේක නම් ලොකු පාර්සල් නම් හම්බුනේ අද. පොඩි පාර්සල් දවස් දෙකකට කලින් හම්බ වුණා. එහෙම වෙන්නේ ඇයිද කියලා නම් දන්නේ නැහැ. ඉතින් මුලින් කියන්න ඕනේ ටැක්ස් එකක් ඇඩ් වෙන්නේ නැහැ. ටැක්ස් ෆ්‍රී. ඒ වගේම ඩෙලිවරි ෆ්‍රී. බලමු ඉස්සලාම ආපු ඕඩර් එකේ තියෙන්නේ මොනවද කියලා. තව දෙයක් කියන්න ඕනේ මට ෆ්‍රී අයිටම් දෙකක් හම්බ වුණා. ඉතින් මේ ෆ්‍රී අයිටම් දෙකෙන් එකක් ආවේ පළවෙනි ඕඩර් එකේ. මේක එයාලගේ අයිටම් ගොඩක් දෙනවා අපිට කැමති කියන්නේ ෆ්‍රී අයිටම් දෙක අපිට කැමති දෙකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම සිලෙක්ට් කරගත්තේ මට හෑන්ඩ් වීට් එකක් ඕන වෙලා තිබුණා. මම බබාට එක එක කැම જાති හදන හින්දා මේ ගොඩක් දවස් ඉඳන් ඕන වෙලා තිබුණා. ඉතින් මේක රීචාර්ජබල් හෑන්ඩ් වීට් එකක්. ඉතින් ඒකට මම දන්නේ නැහැ මේ කැලි දෙකක් එනවා කියලා. මම ෆොටෝ එකේ එහෙම බැලුවේ නැහැ. මම හිතුවේ එකයි කියලා. හැබැයි මේ වගේ දෙකක් ඇවිල්ලා තිබ්බා. මෙන්න මම තෝරගත්ත පින්ක් කලර් එක. මේක මෙතෙන්ට සෙට් කරලා මෙන්න මෙතන තියෙන පවර් බටන් එක ඒක නම් හොඳයි. ඇත්තට මට ඕමනාම දෙයක් නේ. කේබල් එක තියෙනවා charge කරන්න. ඒක ෆ්‍රී හම්බුන එක. ඊට පස්සේ ආයේ පාර්සල් එකේ තිබුණා මේක මේ අර කොණ්ඩේ බැඳලා කෑලියෙන් නැති වෙන්න එහෙම ජෙල් එකක් වගේ ගාන්නේ. අන්න ඒකක්. එහෙම තමයි තියෙන්නේ. මේක මෙන්න දාන්න තමයි තියෙන්නේ. මම රුපියල් 200 ගාණක් හරි 300 ගාණක් හරි උනේ. ඒ අයිටම් දෙක තමයි පළවෙනි දවසේ ආවේ පොඩි පාර්සල් එකේ. දැන් අපි බලමු මගේ ලොකු පාර්සල් එකේ මොනවද තියෙන්නේ කියලා. මෙලිව වතුර බෝතලයක් දැම්මම බබාට ඔය හරි යනකොට වතුර දාගෙන යන්න. හැබැයි මම හිතුවේ මේක මෙච්චර ලොකුයි කියලා. මේ හොඳයි මම හිතුවේ පොඩ්ඩක් පොඩි ඇති කියලා. මේක ඉතින් අපි තුන් දෙනාටම වතුර දාගෙන යන්න පුළුවන්. ලොකු බෝතලයක්. මේ තමයි අරින්න තියෙන්නේ. ඒ තමයි ඇත්තටම හොඳයි. ඊළඟට ඒකත් බබාට. මේක උනේ රුපියල් 700 ගාණක් 800 ගාණක් වගේ. මතක නැහැ. මේක නම් මම බැලුවේ නැහැ තාම. මට හිතෙන්නේ මේක මේ හැන්ද ගෑරුප්පුවයි තියෙනවා කිව්වට හැන්ද විතරයි ඇවිල්ලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් කියන්න ඕනේ. මේකත් හැබැයි හොඳට ලොකුවට තියෙනවා. මම හිතුවේ අර සාමාන්‍ය අලි එක්ස්ප්‍රස් එකේ හැම මේ දාන සයිස් එක නෙමෙයි නේ චූටිනේ. මම හිතුවේ මේවත් එකම වෙයි කියලා. හැබැයි බෝතලෙත් ලොකුයි. මේකත් හොඳට ලොකුවට තියෙනවා. මේ ස්පූන් එක ඇවිල්ලා තියෙනවා. අනිත් එක නෑ. මේකත් තියෙනවා සුප් එකෙම දෙන්න. ඒක නයි ෂෝක්. ඊට පස්සේ මේ බූල් බෑග් සෙට් එකක් දැම්ම මේක 200ක් වගේ උනේ. මේක පහක් තියෙනවා. මෙහෙම තමයි තියෙන්නේ. ඒ වුණාට ඒක අර මහතර තිබුණාට මේක මෙහෙම දැම්මහම මේ චූටි වෙනවා. මම ආසයි වලට. මම මේ කලර් එකෙන් තමයි තෝරගත්තේ පහක් තියෙනවා ඒක. ඊළඟට මෙන්න මේක දැම්මා. මේ කොණ්ඩේ කොටට කපලා නිසා කොණ්ඩේට හොඳට ඔයිල් ට්‍රීට්මන්ට් කරලා කොණ්ඩේ වවා ගන්න ඕන නිසා මම මේකක් දැම්මා. මේකට ඔයිල් දාලා මේ මෙතන මේ සිදුරු තියෙන්නේ. මේකෙන් හොඳට අර මේ කෙස් වලට මේ ඔළුවේ ගෑවෙන්න හොඳට තෙල් දාන්න පුළුවන්. ඉන්න එකක් ගන්න. ඒක හිතුවට වඩා ලොකුයි. මම හිතුවේ නෑ මෙච්චර ලොකුවට තියෙයි කියලා. මේ තමයි ලොකු වැඩි. ඊළඟට මෙන්න මේක ඕගනයිසින් බොක්ස් එකක්. මම මේක ගත්තේ මගේ ක්‍රාෆ්ට් වැඩවල අර පබළු එහෙම තියෙන පාට පාට ඒවා වෙන් කරලා දාගන්න. හැබැයි මේක චුට්ටක් පොඩි මම හිතුවට වඩා කමක් නෑ ඉතින්. මෙහෙම තමයි තියෙන්නේ. එක කලර් එකක් ඉතින් මේ දෙක තුනක් දාන්න යනවා.
ඊළඟට තියෙනවා මේ ෆේස් එක. මේකත් රුපියල් 300 ගානක 400ක් වගේ. මෙහෙම තියෙනවා. මම බබා නිදාගත්ත අතර තමයි වීඩියෝ එක කරන්න ගත්තේ. හැබැයි නැගිට්ටා. එහෙම මෙහෙන් ඇහෙන ශබ්ද ගණන් ගන්න එපායි. ඊළඟට මෙන්න මේ. ඇත්තටම මම ගොඩක් ඕඩර් කරලා තියෙන්නේ මේක මේ බාත්රූම් එකට ඕන දේවල්. මේක අර පිටත් වල ගන්න තනියෙන් ඒ වගේ එකක්. මේකත් රුපියල් 400ක් හරි 300 ගානක්. මම ඉතින් බලන අයිටම් බබා ගාවට තමයි යවන්නේ. නැත්නම් එයා මෙතෙන්ට ඇවිල්ලා කරදර කරනවා. මෙන්න මේකත් ඒ වගේ එකක්. මේකත් රුපියල් 200 ගානක් වගේ ඉන්නේ. මේකත් මෙන්න මෙහෙම අතට දාලා මේ කුණු අතුල්ලන්න තියෙනවා. ඒක ෂෝක් එක හොඳට කුණු අතිල්ලේ වගේ. මේ සබන් ගාලා කුණු අතුල්ලන්න තමයි තියෙන්නේ. කත් දෙක මාරු කර කර කරන්න පුළුවන්. පොඩි ගණන් හින්දා ඉතින් ප්‍රශ්නයක් නෑ ඉතින්. ඒ ගානට මේ ගොඩක් දේවල් ඉතින් මම ගත්තා. ඉන්න මේක අර කොහෙර යනකොට මේ ගෙනියන්න පුළුවන් සබන්. තේන්නේ අර මේ මෙන්න මේකක් අරගෙන වතුර අතර දාලා වතුර චුට්ටක් දැම්මම මේක සබන්. මම ඉතින් එකක් දාලා බැලුවා. අර කොහෙර යනකොට මේ හෑන්ඩ් වොෂ් කරගන්න එහෙම හොඳයි. බෑග් එකේ දාගෙන යන්න පුළුවන්. ඒක 300 ගානක්. හරි 200 ගානක් හරි වගේ. මම බලන එකේ ඇවිල්ලා අරගෙන යනවා. ඊළඟට මෙන්න මේකත් මම ගත්තේ බබාට. එයා හරි ආසයි මේ ස්ටාර්ස් වලට. අර මේ බිත්තර හදනකොට එහෙම මේක තියලා මේකට දැම්මම බිත්තරේ මේ ස්ටාර් එකක් වගේ එන්න. ඉතින් මට හිතුණා එහෙම මෙයාට පොඩක් බිත්තර කවා ගන්න පුළුවන් වෙයි කියලා. ඊළඟට මෙන්න මේක. මම කිව්වා බාත්රූම් එකට තමයි ගොඩක් දේවල් ගත්තේ කියලා. මේ මම බාත්රූම් එකේ බිත්ති මදින්න පුදුම විදිහට මහන්සි වෙනවා. ඉතින් මේ අමාරුයිනේ. ඉතින් මෙන්න මේක දැක්කට පස්සේ මට හිතුණා මේක අල්ලගෙන හොඳට මේ වොෂ් කරන්න ලේසි වෙයි කියලා. මේක ඇත්තටම හොඳයි. හොඳට හයියට තියෙනවා මේ හොඳට ක්ලීන් වෙයි කියලා හිතනවා මේකේ. මේක ලේසි. මේ මට මේ වගේ ප්‍රයිස් දාන්න විදියක් නැහැ. මොකද මේවා ගද්දි තිබ්බ ප්‍රයිස් එක නෙමෙයි දැන් තියෙන්නේ. සම් ගොඩක් දේවල් ඩිස්කවුන්ට් වලටනේ ගත්තේ. දැන් හැබැයි ඩිස්කවුන්ට් එක නැහැ. ඒක දැන් තියෙන්නේ ගොඩක් ලොකු ප්‍රයිසස්. ඒ හින්දා ඊ ටික මට නැත්තම් මේ දාන්න තිබුණා. දාන්න විදියක් නැහැ. ප්‍රයිස් වෙනස් වෙලා. ඊළඟට මෙන්න මේකත් බාත්රූම් එකට. මේක මේ කොමඩ් එක වොෂ් කරන්න මේ ගිහින් ඉවුණාට පස්සේ හරි අපි හිතන වෙලාවට මේ අර හාපික් එහෙම හැම වෙලේම දාන්නේ නැහනේ. මෙන්න මේකේ එකක් මේ එහෙම දාලා ෆ්‍රෙෂ් කරන්න තියෙනවා. ඒක හොඳට වොෂ් වෙලා යනවා. මම දාලා බැලුවා එක. ඒක මාරු සුවඳ. ඊළඟට මෙන්න මේක. මේක පර්ෆියුම් ස්ටික් එකක්. මේක ගොඩක් කට්ටිය දාලා තිබ්බා මේ જાතිය වගේ මේක තමයි සුවඳම කියලා. ඒ හින්දා මට හිතුණා මේක අරන් බලන්න. ඒක ඇත්තටම මාරම සුවඳයි. මෙන්න මෙහෙම තමයි තියෙන ලිප්ස්ටික් එකක් වගේ. මේක දාන්න තියෙන්නේ මේ මෙතන කන පිටිපස්සේ බෙල්ලේ ඒ වගේ. කොච්චර වෙලා සුවඳ තියෙනවද කියලා නම් දන්නේ නැහැ. ඉතින් ගාලා ඉඳලා තමයි බලන්න වෙන්නේ. ඒක හැබැයි මාරම සුවඳ. ඊළඟට මේ තව දෙකක් මම ගත්තා. ඒ දෙකට නම් ඇත්තටම මම කැමති නෑ. මේ පෙන්වන්න කමක් නැහැ නේ. ඔක්කොම දන්නවනේ මේ වඳිනවා කියලා. මේක ලස්සනට තිබුණ හින්දා ගණනොත් අඩු හින්දා මට ගන්න හිතුනේ මේ දෙකෙන් එකක් 660යි. අනිත් එක 860යි හරි 900 ගණක් හරි. මෙන්න මෙහෙම තමයි ඒක තියෙන්නේ. අර ඉස්සරහට මේ හක් දාන්න. මේකේ වුණාට මම කැමති නෑ. එකක් සයිස් එක ලොකුයි. ඒක නම් ඉතින් මගේ වැරදනේ. ඒක නම් හදා ගන්න හරි පුළුවන්. මෙන්න මෙතන මේ හයියට නැහැ. මේක නිකම්ම මේ අර ඇදෙන රෙද්දකින් මහපු එකක්. මම ඒ හින්දා මේකට කැමති නෑ. එකක් ඒ જાතියම තමයි අනිත් එක. අපරාධි මම දෙකක් දැම්මා මේ මම හිතුවේ හොඳ වෙයි කියලා. මොකද ඇඳලා හිටපු එක්කෙනාට ලස්සනට තිබ්බා ඒක. මේ නිකන් අර කප් දාලා වගේ හොඳට තිබ්බ තදට. මම හිතුවේ මේ කප් එහෙම දාලා ඇත්තේ කියලා. නෑ ඇත්තටම නිකම්ම මේ
මෙන්න අනිත් එක මේ බලන්න. මෙන්න පේනවත් එක. ඒකෙත් මේ ඉස්සරහට හක් දාන්න තියෙන්නේ. ඒකේ පිටිපස්ස වල මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම අදින එකක්. මෙන්න මෙහෙම අදින එකක්. ඒකත් අර ප්‍රශ්නෙම තමයි තියෙන්නේ. මේක නම් සයිස් ඇති මේ මෙන්න මේ හරිය තද නෑ මේ දුර්වල. මේ අපිට කප් දාගන්න දන්නේ තියෙන්නේ. ඒ දෙකට මම කැමති නෑ. මොනා කරන්නේ? අන්තිම එක මේක තමයි ෆ්‍රී හම්බුණ අනිත් එක. මගේ ෆ්‍රී අයිටම් දෙකක් මට හම්බුණා කියලා එකක් අර කජින් පාර්සලේ ආවා. අනිත් එක තමයි මේක. මේකත් මේ මම ගොඩක් දවස් ඉඳන් ගන්න හිතන් හිටපු එකක්. මේ මට ඕනේ වුණේ සයිස් එක 12. මේ මම බබාට මේ හැම වෙලාවෙම මේ එග් හදන හින්දා මට non stick pan එකක් ඕනේ වුණේ මේ එග් එක හදන්න. මේ ඒ සයිස් එකට. හැබැයි මේක ෆ්‍රී තිබ්බ හින්දා මම මේ සයිස් එක 16න් ගත්තා. වෙලාවට තමයි 16න් ගත්තේ. ඒක ටිකක් පොඩි. මේ එහෙම කැයි ටික ඇවිල්ලා තිබ්බා මේ නට් එක්කුයි මේකයි. මෙන්න මෙහෙම තියෙන්නේ. බලනම් තියෙනවා. ඉතින් මේ අර කියනවනේ මේව හොඳ ඒවා බරයි කියලා. ඉතින් බලමු. අපි හදලාම තමයි බලන්නේ. ඉතින් ওই ටික තමයි මගේ ටෙමෝ ඕඩර් එකේ තිබ්බේ. ක්වොලිටි එක කියනවා නම් ඉතින් මේ ක්වොලිටි එක අර අනිත් අයිටම් ටිකේ නම් හොඳයි. අර මේ මට මෙන්න මේ දෙක තමයි හරි ගියේ නැත්තේ. මේ ඒනට ගොඩක් කට්ටිය කියන්නේ ටෙමෝ එකේ ඇඳුම් එහෙම ගොඩක් ක්වොලිටි කියලා. ඉතින් මේව නම් ගන්න එපා. මම නම් කියන්නේ මේ එහෙම අර හිතනවා නම් ඒ ඇඳලා තියෙන එක ලස්සනයිනේ මේ. හොඳට කප් දාලා හයියක් අද්දට තියෙනවනේ මේ. එහෙම නෑ මේක මේ අනේ මට නම් ඒ දෙක සෙට් මම නම් කැමතිම මම ඕඩර් කරපු ඒවා ගෙන් මේ ෆ්‍රී හම්බුනේ මෙන්න මේකයි. ඒක ඇත්තටම ෂෝක් ඒකයි මේ බබාගේ වතුර බෝතලේ බබාගේ මෙන්න මේ පිඟානයි ඒ ටිකට තමයි මම කැමතිම. මේ ඇත්තටම බබාගේ ටිකට තමයි කැමතිම. පර්ෆියුම් එකත් හොඳයි ඒක සුවඳයි. හැබැයි ගාලා බලන්න ඕනේ කොච්චර වෙලා තියෙනවද කියලා. සාමාන්‍යයෙන් තියෙන මාරු සුවඳයි. මේ බාත්රූම් මේ බ්‍රෂ් එකත් හොඳයි. මේ ඇත්තට මේක නම් මාත් හදලා තියෙනවා මේ විත්ති හදන හින්දා මේ හොඳට අල්ල ගන්නත් ලේසියි. එහෙම තමයි ඉතින් මගේ ඕඩර් එක. මේ ටිකට රුපියල් 7000 ගාණක් වුණා. මම හිතන්නේ රුපියල් 18000 ගාණකට ඒ ඩිස්කවුන්ට් එකේ තමයි 7000 ගාණක් වුණේ. මම ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම්. මට මතක ඒ වගේ 10000 ගාණක් හරි 14000 ගාණක් හරි ඒ වගේ ටිකකට මේ ඒ වගේ ප්‍රයිස් එකකින් අඩු වෙලා තමයි 7000 ගාණක් වුණේ. ඉතින් ඩෙලිවරි ෆ්‍රී. හැබැයි ඉතින් මම නම් ආයෙ ඕඩර්ස් දාන්න නැහැ කියලා හිතන් ඉන්නේ. මොකද දැන්ටමත් මම කාට් එක පුරවගෙන ඉන්නේ. ඒ තරම් ආසයි දවසට එකපාරක් හරි තෙමෝ ඇප් එකට ගියේ නැත්නම් ඒක නිකන් කෑවේ නෑ වගේ. ඒ හින්දා මම හිතන් ඉන්නේ මම අද ඇප් එක අයින් කරනවා කියලා. නැත්නම් ඉතින් සල්ලි කීයක්වත් ඉතුරු වෙන්නේ නෑ. එහෙනම් ඉතින් ගිහින් එන්න. ඔයාලට අහන්න මොන හරි තියෙනවා නම් තෙමෝ ඇප් එක ගැන නැත්නම් මේ බඩු ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න. තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. Thank you. Bye.